ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට පැහැදිලි කරන්නේ කොහොමද IMA campus.lk අපේ වෙබ් අඩවිය හරහා IMA 5ට 5ක් පාඨමාලාවේ ගෙවීම් කටයුතු සිදු කරන්නේ ලයිව් ක්ලාසස් වලට ජොයින් වෙන්නේ රෙකෝඩින්ග්ස් බලන්නේ සහ කොහොමද නිබන්ධන ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම ඔයා රෙජිස්ටර් වෙද්දී දුන්න ෆෝන් නම්බර් එකත් පාස්වර්ඩ් එකත් ඇතුළත් කරලා පහලින් තියෙන ලොගින් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට අදාළ කෝස් එක වන IMA 5ට 5ක් ප්‍රෝග්‍රෑම් එක තෝරලා පහලින් තියෙන එන්ටර් බටන් එක ක්ලික් කරන්න. මෙතනින් මුලින්ම ඔබට අදාළ ශ්‍රේණිය තෝරගන්න. සියලුම ශ්‍රේණි සඳහා ගෙවීම් කටයුතු සිදු කරන්නේ එකම ආකාරයකට. අදාළ ශ්‍රේණිය සිලෙක්ට් කරගත්තට පස්සේ මේ විදිහට පේමන්ට් ටයිප්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඔබ එකවර ගෙවීම් කරන දරුවෙක් නම් one time payment package option එක තෝරගන්න. ඊට පස්සේ price එක ඉස්සරහින් ටික් කරලා confirm payment button එක ක්ලික් කරන්න. ඔබ මාසිකව ගෙවීම් කරන දරුවෙක් නම් ඔයාට මේ විදිහට option දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා මාසිකව ගෙවීම් කරලා නිබන්ධන ගෙදරට ගෙන්වා ගන්න දරුවෙක් නම් ඔයා තෝරගන්න ඕනේ 1700 payment option එක. ඔබ මාසිකව ගෙවීම් කරලා PDF ලබා ගන්න දරුවෙක් නම් ඔයා තෝරගන්න ඕනේ 1500 payment එක. ඔබට අදාළ ගෙවීම තෝරගත්තට පස්සේ එතන ඉස්සරහින් ටික් කරලා confirm payment button එක ක්ලික් කරන්න. ඔයා full payment එකක් කරත් monthly payment එකක් කරත් අවසානයේ confirm payment button එක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ payment methods දෙකක් බලා ගන්න පුළුවන්. ඔයා online payment එකක් කරනවා නම් make an online payment option එක තෝරගන්න. ඔයා දැන්ටමත් පේමන්ට් එක කරලා ස්ලිප් එක ළඟ තියන් ඉන්න දරුවෙක් නම් අප්ලෝඩ් පේමන්ට් ස්ලිප් ඔප්ෂන් එක ක්ලික් කරලා පහලින් තියෙන choose file button ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතනින් ඔයාගේ පේමන්ට් ස්ලිප් එක හරි විදිහට අප්ලෝඩ් කරන්න. රීමාක් එක විදිහට ඔයා අපේ වෙබ් එකට ලොග් වෙලා ඉන්න ෆෝන් නම්බර් එක ටයිප් කරන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අප්ලෝඩ් පේමන්ට් ස්ලිප් බටන් එක ක්ලික් කරන්න. පැය 24ක් ඇතුළත ඔයාගේ ගෙවීම් කටයුතු තහවුරු වෙනවා. අපි දැන් බලමු ගෙවීම් කටයුතු තහවුරු වුණාට පස්සේ කොහොමද ලයිව් ක්ලාසස් වලට ජොයින් වෙන්නේ, රෙකෝඩින්ග්ස් බලන්නේ සහ නිබන්ධන ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒ සඳහා මුලින්ම ඔයා මෙන්න මෙතන උඩ තියෙන My Classroom option එක සිලෙක්ට් කරගන්න. මෙතනදී ඔයාට අදාළ කෝස් එක තෝරගන්න එනවා. මෙතනින් ඔබට අදාළ වෙන IMA 5ට 5ක් පාඨමාලාව තෝරගන්න. ඊට පස්සේ ඔබට අදාළ ශ්‍රේණිය තෝරගෙන මෙතන පහලින් එන Go to Module ක්ලික් කරන්න. මෙතන තියෙන Live Classes ටැබ් එක හරහා ඔයාට පුළුවන්කම තියෙනවා සජීවී පන්ති වලට සම්බන්ධ වෙන්න. Recordings ටැබ් එක හරහා ඔයාට පුළුවන් පසුගිය පන්ති නරඹන්න. තුන්වෙනියට තියෙන Documents ටැබ් එක හරහා ඔයාට පුළුවන් ඔබට අදාළ ටියුට්ස් ඩවුන්ලෝඩ් කරගන්න. අපි දැන් බලමු අපේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන දරුවෙක් කොහොමද ඒ සඳහා ගෙවීම් කටයුතු කරන්න කියලා. ඔබ තියරි ක්ලාස් වලට ගෙවීම් කටයුතු කරපු දරුවෙක් නම් පමණයි ඔබට පේපර් ක්ලාස් සඳහා සම්බන්ධ විය හැක්කේ. මුලින්ම මෙතන උඩ තියෙන My Classroom option එක තෝරගන්න. ඊට පස්සේ මෙතන පහලින් තියෙන Make New Payment option එක තෝරගන්න. ඒ හරහා ගිහින් නැවත IMA 5ට 5ක් පාඨමාලාව තෝරගෙන ඔබට අදාළ ශ්‍රේණිය තෝරගන්න. ඔබ තියරි ක්ලාස් සඳහා එකවර ගෙවීම් කරලා ඉන්න දරුවෙක් නම් ඔයා තෝරගන්න ඕනේ one time payment package option එක. එතනින් ඔයා මුලින්ම paper classes කියන ටැබ් එක සිලෙක්ට් කරගන්න. මෙතනදී ඔබ paper class එකට මාසිකව ගෙවීම් කරනවා නම් අදාළ මාසෙ ඉස්සරහින් ටික් කරලා confirm payment button එක ක්ලික් කරන්න. ඔයා paper class එකටත් full payment එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන පෙන්වන සියලුම මාසවලට ඉදිරියෙන් ටික් කරලා confirm payment button එක ක්ලික් කරන්න. ඔයා theory class සඳහා මාසිකව ගෙවීම් කරපු දරුවෙක් නම් ඒ හරහා ගිහින් මුලින්ම paper classes කියන ටැබ් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අදාළ මාසෙ ඉස්සරහින් ටික් කරලා confirm payment button එක ක්ලික් කරන්න. ඔබ theory class එකට ගෙවීම් කරපු විදිහටම ඔබට පුළුවන් paper class එකටත් ගෙවීම් කටයුතු සිදු කරන්න. කලින් සඳහන් කරපු විදිහටම ගෙවීම් කටයුතු තහවුරු වුණාට පස්සේ ඔයාට පුළුවන් paper classes වලට අදාළව live classes වලට සම්බන්ධ වෙන්න, recordings නරඹන්න සහ නිබන්ධන ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සඳහා මුලින්ම මෙන්න මෙතන උඩ තියෙන My Classroom option එක සිලෙක්ට් කරගන්න. මෙතනදී කලින් විදිහටම ඔබට අදාළ කෝස් එක වන IMA 5ට 5ක් ප්‍රෝග්‍රෑම් එක තෝරලා ඔබට අදාළ ශ්‍රේණිය තෝරගන්න.
මතක ඇතුව මෙතනදී පේපර් ක්ලාස් කියන ටැබ් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ go to module ක්ලික් කරලා ඔබට පුළුවන් ලයිව් ක්ලාසස් වලට ජොයින් වෙන්න, රෙකෝඩින්ග්ස් නරඹන්න සහ නිබන්ධන ඩවුන්ලෝඩ් කරගන්න. ගෙවීම් කටයුතු සිදු කිරීමේදී යම් කිසි ගැටලුවක් ඇති වුණොත් අපිව සම්බන්ධ කරගන්න. ස්තුතියි.